හායි යාළුවනේ. ඔන්න අද අරගෙන ආවේ මැසෙන්ජර් කියන 2025 ආපු ටැමිල් ෆිල්ම් එකක්. හිතන්නකෝ ඔයාගේ ආදරවන්තියව දාලා ගිහින් කියලා ජීවිතේම එපා වෙලා ඉන්න ඔයා තීරණය කරනවා ජීවිතේ නැති කරගන්න. එහෙම හිතලා කාටත් හොරි මහරෑ ඔයාගේම කාමරය ඇතුලේ බෙල්ල වල දාගෙන මැරෙන්නයි ඔයා දැන් හදන්නේ. ඔයාගේ බෙල්ලට ලණුව දාගන්නකොටම ඔයාගේ මැසෙන්ජර් එකට මැසේජ් එකක් එනවා. ජීවිතේ නැති කරගන්න එපා කියලා. මම ඔයා දිහා බලන් ඉන්නේ. මගේ නම ආනන්දි. මම රිහාන් අතුරකින් මැරුණු කෙල්ලෙක්. ඉතින් ඔයාට ඒ වගේ දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ? මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ශක්ති කියන තරුණයා නම් කරන්නේ බෙල්ල වල දාගන්න වැඩි අතහැරලා කවුද මේ යාට මැසේජ් දාන්නේ කියලා හොයලා බලන එක. එයා යාගේ පරිගණක වෙබ් කැමරාවත් පරීක්ෂා කරනවා. ෆෝන් එකත් පරීක්ෂා කරනවා. මොකද යාට සැකයි කවුරු හරි යාගේ දේවල් හැක් කරලාද කියලා. කොහොමද එයා මැරෙන්න හදන එක කවුරුත් දැනගත්තේ? අනික ශක්ති කියන්නේ හොල්මන් විශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි. ශක්ති ඉතින් මේ මැසේජ් යවපු ආනන්ද කියන කෙල්ල ඇත්තටම මැරුණ කෙනෙක්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇවිල්ලා අමුතුම විදිහේ ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක්. ආදර කතාවකුයි හොල්මන් කතාවකුයි දෙකම එකට එකතු වුණ එකක්. ඉතින් සම්පූර්ණ කතාවම බලන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් දෙන්න ගන්න bell icon එකත් ඔබලම තියන්න. අපි එහෙනම් කතාවේ ඊටු ටික බලමු. ශක්තිගේ මාමා කෙනෙක් ඉන්නවා. එයා පොලිසියේ ඉහළ නිලධාරියෙක්. ශක්ති එයා ළඟට ගිහින් මේ සිද්ධ වුණ හැම දෙයක්ම එයාට කියනවා. ඉතින් පොලිසිය උදව්වෙන් ශක්තිට පුළුවන් වෙනවා ආනන්ද කියන කෙල්ලගේ විස්තර හොයාගන්න. හැබැයි මැසේජ් වල තිබුණ විදිහට එයා ඇත්තටම රියාන් අතුරකින් මැරිලා. ඒත් වෙන කෙනෙක් වුණත් ආනන්ද විදිහට ශක්තියට මැසේජ් දාන්න පුළුවන් නේ බොරුවට. ඒ නිසා පොලිසියන්ගේ මැසේජ් එන Facebook account එක මොන ෆෝන් එකේද තියෙන්නේ වගේ දේවල් හොයන්න පටන් ගන්නවා. ඔය අතරේ යාලා ආනන්ද කියන කෙල්ලගේ ගෙදරට යනවා. එතකොට යාලට දැනගන්න ලැබෙනවා ආනන්ද කියන්නේ ෆෝන් එකට ගොඩක් ආසාවෙන් හිටිය කෙනෙක් කියලා. ඒ නිසා යාලා ආනන්දගේ මිනිහත් එක්කම ෆෝන් එකත් වලදාලා දැන් පොලිසියට ඕන වෙන ආපහු මිනිහ කොට දාලා ඒ ෆෝන් එක අරගන්න. ඒත් ඉතින් ඒකට ආනන්දගේ තාත්තා නම් කැමති වෙන්නේ නැහැ. ආනන්දගේ තාත්තා යාගේ දුවගේ හොඳම යාළුවගේ තාත්තට කියනවා මේක. එයත් එනවා ඉතින් එයාලව හම්බ වෙන්න. ඒත් එතන සිද්ධ වෙලා තියෙන්නේ වෙන දෙයක්. ආනන්දගේ තාත්තා ෆෝන් එක වල ඇතුලේ තියෙනවා කියලා හිතන් හිටියට ඇත්තටම මේක වල ඇතුලේ නෑ. ආනන්දගේ මිනිහ වල දාන්න කලින් ආනන්දගේ හොඳම යාළුවගේ තාත්තා ඒ ෆෝන් එක හොරකම් කළා. ඊට පස්සේ එයා ඒ ෆෝන් එක එයාගේ දුවට පාවිච්චි කරන්න දීලා. එයාගේ නම තමයි කායල්. දැන් පොලිසිය කායල්ව හොයාගෙන යනවා. ඔන්න ඉතින් කෝවිලක ඉඳලා කායල්ව එයාලට හම්බ වෙනවා. ඈත තියාම කායල් ශක්තිව අඳුර ගන්නවා. ඒත් ශක්තිට පුදුමයි. කායල් කොහොමද යාව දන්නේ කියලා. ඒ වගේම කායල්ටත් පුදුමයි මරුණ ආනන්දි ශක්තියට මැසේජ් කරනවා කිව්වම. ඔන්න ඉතින් කායල් ශක්තිව දන්නේ කොහොමද කියලායි ආනන්දි ශක්තියට මැසේජ් කරන්නේ ඇයි කියන එකයි ගැන කියන්න පටන් ගන්නවා. ආනන්දි කායලුයි එකම වයසේ කෙල්ලෝ දෙන්නේ. දෙන්නම එකටයි ඉගෙන ගත්තේ. එකටමයි පන්ති ගියෙත්. මුලින්ම ආනන්දිගේ තාත්තා තමයි ආනන්දිට ෆෝන් එකක් කරන් දෙන්නේ. ආනන්දි ගමේ කොල්ලෙක්ට කියලා තමයි ඉතින් ෆෝන් එකේ හැම දෙයක්ම කරගන්නේ. මොකද ෆෝන් ගැන දන්න කිසිම කෙනෙක් මේ ගමේ වෙන්නේ නැහැ. ආනන්දි හදාගන්නේ Facebook account එකකින් ආනන්දිට ශක්තිය දකින්න ලැබුණා. පළවෙනි පාරින්ම ඉතින් ආනන්දිට ශක්තිය ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් ආනන්දි තවම දන්නේ නැහැ ශක්තියට කෙල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. කාලේ මෙහෙම ගෙවිලා යද්දි ශක්ති එයාගේ පෙම්වතියත් එක්ක ගහපු ෆොටෝ Facebook දානවා. මේක දකින ආනන්දි ගොඩක් දුක් වෙනවා. ඒත් ඉතින් ඒ ශක්තිගේ සම්බන්ධය වැඩි කල තියෙන්නේ නැහැ. ඒක කැඩිලා යනවා. දෙන්නම් බඳින්න ඉඳලා පස්සේ ශක්තිගේ පෙම්වතිය ශක්තිව අතහැරලා වෙන කෙනෙක්ව කසාද බඳිනවා. මෙන්න මේකට දුකේ තමයි ඉතින් ශක්ති බෙල්ල වල දාගන්න හදන්නේ. කොහොම හරි ශක්තිගේ කෙල්ල ශක්තිව දාලා ගිහින් කියලා දැනගන්න ආනන්දි නම් ගොඩක් සතුටු වෙනවා. එයා ෆෝන් එක ඔබන ගමන් පාර මාරු වෙද්දි බස් එක හැපිලා රෝහලේදී මරණයටපත් වෙනවා. ඔන්න ඔහමයි ඒ දේවල් උනේ කියලා කායල් පොලිසියටයි ශක්තියටයි පැහැදිලි කරනවා. ඒත් පොලිසිය නම් මේ හොල්මන් කතාව විශ්වාස කරන්නේ නැහැ. දැන් ශක්ති නම් පොඩ්ඩක් විතර මේ දේවල් විශ්වාස කරන්න පටන් ගන්නවා. ආනන්දි හැමදාම රෑ 12ටයි දවල් 12ටයි ශක්තියට මැසේජ් යවනවා. මෙහෙම ඉතින් ටික දවසක් ගත වෙලා යනවා. ශක්තිගේ අම්මා දැන් දුකෙන් හිටපු ශක්ති hina වෙලා සතුටින් ඉන්න එක ගැන පැහැදිලිවකින් ඉන්නේ. හොල්මනක් නිසා හරි කොල්ලගේ ජීවිතේ තේරුණානේ. මෙහෙම කාලේ ගත වෙලා යද්දි ශක්තිගේ හිතේ ආනන්ද ගැන ආදරයක් ඇති වෙනවා. කොහොම හරි දෙන්නට විවාහ වෙන්නත් ඕනිනවා. ඒත් ඉතින් ආනන්දිව ශක්තියට පේන්නේවත් නැහැ. එයා මැසේජ් වලින් විතරයි කතා කරන්නේ.
නොපෙනුනාට එයා ශක්තිගේ ළඟ නිතරම ඉන්නවලු. තමන්ගේ ළමයාගේ සතුට ගැන හිතන ශක්තිගේ අම්මත් ඒ විවාහයට කැමති වෙනවා. ඒත් ශක්තිගේ පොලිසියේ ඉන්න මාම නම් මේ විකාර වැඩවලට එච්චර කැමතික් නැහැ. එහෙමයි කියලා ඉතින් එයාට මේක නවත්තන්නත් බෑ. වැඩි කට්ටියට කියන්නේ නැතුව මේ හොල්මන් කතාව ගැන දන්න කීප දෙනෙක්ට විතරක් ආරාධනා කරලා බොහොම චාමෙට විවාහය සිද්ධ වෙනවා ඉතින්. කොහොම හරි විවාහය සිද්ධ වෙලා ඔන්න පළවෙනි මංගල රාත්‍රිය ඇවිල්ලා. මේ ළඟ ශක්තිගේ ගෙදර ඉන්නේ ආනන්දගේ යාළුවත්. ඉතින් මේ කායල් කියන කෙල්ලගේ ඇඟට ඇතුළේ වෙන ආනන්දි ශක්තිගේ කාමරයට යනවා. ඒ ආනන්දගේ රූපයෙන් ශක්ති දන්නේ නැහැ මේ ඉන්නේ කායල් කියලා. ඒ ටික වෙලාවක් ඇද්දේ ශක්තිට මේ ඉන්නේ කායල් කියලා පේනවා. ආනන්ද මේ විදිහට යාගේ වැඩවලට කායල්ගේ සිරුර පාවිච්චි කරන එකට ශක්ති කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ආනන්දිට ඕන විදිහට මංගල රාත්‍රිය ගත කරන්න බැරි වෙනවා. ශක්ති ඒ දේවල් වලට අකමැති නිසා වෙන්නේ නැති ආනන්දි ආයෙත් කායල්ගේ සිරුර පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න දැන් විවාහයෙන් පස්සේ ශක්ති ඔෆිස් ගිහින් ඔෆිස් යන්න කලින් ශක්ති අම්මගේ ෆෝන් එකටත් මෙසේන්ජර් හදනවා. ඒ ඉතින් ආනන්දිට අම්මත් එක්ක මෙසේජ් කරන්න ලේසි වෙන්න. දැන් නම් ඉතින් කලින් වගේ රෑ 12ටයි දවල් 12ටයි විතරක් නෙමෙයි මෙසේජ් කරන්නේ. හැම වෙලේම මෙසේජ් කරනවා. ශක්ති කලින් යාළුවා හිටිය කෙල්ලත් ඒ ඔෆිස් එකේම කෙනෙක්. එයාගේ නම තමයි දීප්ති. එයත් ආයි වැඩට ඇවිල්ලා. ශක්තිව අතහැරලා වෙන කෙනෙක් විවාහ කරගත්තට ඒකත් එච්චර සාර්ථක විවාහයක් නෙමෙයි. ශක්තිව අතහැරලා වෙන කෙනෙක් විවාහ කරගත්තට දීප්ති සතුටින් නෙමෙයි ඉන්නේ. විවාහ ජීවිතේ ගෙනියන්නේ බොහොම දුකින්. ශක්ති කසාදයක් කරගත්තා කියලා දැනගත්තම ඔෆිස් එකේ අයත් සතුටු වෙනවා. දීප්තිට නම් ශක්තිගේ බිරිඳව හම්බ වෙන්න ඕන කියනවා. ඔන්න ඉතින් එක දවසක් දීප්ති ශක්තිගේ බිරිඳව බලන්න ඕනි කියලා ශක්තිත් එක්ක යාළගේ ගෙදරට එනවා. ඒත් ගෙදර ඉන්නේ ශක්තිය යාගේ අම්මයි විතරයි. කොහොම හරි සිද්ධිය දැනගත්තට පස්සේ දීප්තිට කලන්තෙත් හැදුණා. මේක ඉතින් ඔෆිස් එකේ වෙන කවුරුවත් දන්නේ නැහැ. දීප්ති විතරයි තාම දන්නේ. එක දවසක් මේ ගේ මොක් කරන ගමන් ඉදි ශක්තිගේ අම්මා කකුල ලිස්සලා ගේ ඇතුලේ වැටෙනවා. එයාගේ ඔළුව බිම් වැදිලා ලේක් ගොඩක් යනවා. ආනන්දිටත් එයාට උදව් කරන්න විදියක් නැහැ. ආනන්දි ශක්තියට මැසේජ් යවනවා ඉක්මනට ගෙදර එන්න කියලා. ටික වෙලාවකින් මැසේජ් දාගෙන ශක්තිය ඉක්මනින් ගෙදර එනවා. ඒක දැනගන්න දීප්ති ශක්තිය එක්කම එනවා. එයාලා ඉක්මනට අම්මව හොස්පිටල් එකට අක්කන් යනවා. මේ සිද්ධ වුණ දේ නිසා ගොඩක් කේන්ති යන ශක්තිගේ පොලිසියේ ඉන්න මාමා ශක්තියට බනිනවා. එයා කියන්නේ ගෙදර කවුරු හරි හිටියනම් අම්මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. කතාවත් ඇත්ත. ඉතින් ගෙදර ඉන්න හොල්මනක්නේ. මේකට දුකින් ආනන්දි ශක්තියෙන් වෙන්නිනවා. දවස් ගානක් කියලාත් ආනන්දිගෙන් ශක්තියට මෙසේජ් එකක් එන්නේ නැහැ. දැන් ශක්තිගේ අම්මටත් හොඳ වෙලා. ශක්තිගේ අම්මත් ආනන්දිට මෙසේජ් දානවා එන්න කියලා. ඒත් එයාගෙන් කිසි පිළිතුරක් එන්නේ නැහැ. ඇත්තටම ආනන්දි ශක්තිව දාලා ගිහිල්ලාද යන්නේ. ආනන්ද ගියත් හිටියත් ශක්තිය යාව අමතක කරන්නේ නැහැ. ශක්තිය දැනගන්නවා අනතුරින් පස්සේ ආනන්දගේ අවයව සේරම පරිත්‍යාග කළා කියලා. ඒ වගේම රෝහණෙන් ආනන්දගේ ඩිම්බ සුරක්ෂිත කරලා තියෙනවා කියලා දැනගන්නවා. ඒ නිසා ශක්තියට පුළුවන් වෙනවා ආදේශක මව කරා ආනන්දගේ ඩිම්බ මගින් ආනන්දි වගේම හැඩරුව තියෙන දුවෙක්ව හදන්න. ඒ විදිහට ශක්තිය තාත්තා කෙනෙක් වෙනවා. ආනන්ද අම්මා කෙනෙක් වෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ එහෙම දේවල් කරන්න පුළුවන් කියලා. ඒත් මේ ෆිල්ම් එකේ අවසානයේ ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ ලස්සන ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට මෙන්න. හැමෝටම සුබ දවසක් වේවා.